हाय नमस्ते අයිබෝන් සුරංජී හින්දි සර්ගම් මගේ අලුත්ම YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මට අද හිතුණා මේ YouTube නාලිකාවේ ප්‍රචාරය වෙන පළවෙනි වීඩියෝ එක හැටියට ගණපති දෙවියන් උදෙසා ගැන ස්තෝත්‍රයකින් මේ සුබ කටයුත්ත ආරම්භ කරොත් හොඳයි කියලා. ඇත්තටම ගණ දෙවියන් උදෙසා ගැන මේ ස්තෝත්‍ර පාසල්වල විවිධ කලායතනවල දරුවන්ගේ ප්‍රාසංගික කුසලතා එළි දක්වන ඕනෑම උත්සව අවස්ථාවකදී ගණ දෙවියන්ට নমස්කාර කරලා මේ කටයුත්ත ආරම්භ කරනවා නම් ඒ විශාල ප්‍රතිඵලයක් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගණ දෙවියන් කියන්නේ ඥානයට බුද්ධියට නුවණට අධිපති දෙවියන් හැටියට තමයි සැලකන්නේ. සරස්වති මෑණියෝ කලාව විද්‍යාවට අධිපති දෙවියන් හැටියට සැලකනවා වගේම ගණ දෙවියන් තමයි බුද්ධියට ඥානයට අධිපති දෙවියන් හැටියට සැලකන්නේ. ඉතින් ඒ නිසා අපි මේ ස්තෝත්‍රය අහමු. वक्रतुंड महाकाय सूर्यकोटि समप्रभ निर्विघ्नं कुरु मे देव सर्वकार्येषु सर्वदा. හොඳයි අපි ඊළඟට ශිව දෙවියන් උදෙසා ගැයෙන ශිව ස්තෝත්‍රයක් අහලා බලමු. ඕම් වන්දේ දේව උමාපතිම් සුරගුරුම් වන්දේ वन्दे पन्नग भूषणं मृगधारम् वन्दे पशूनापतिम् वन्दे सूर्य शशाङ्कवन् हिनयनन् वन्दे मुकुन्द प्रियम् वन्दे भक्तजनाश्रयं च वरदं वन्दे शिवं शङ्करम् मङ्गलं भगवान् शम्भो मङ्गलं वृषभध्वज मङ्गलं पार्वतीनाथो मङ्गलाय तनोहर. ओम नमः शिवाय. එහෙනම් ශිව දෙවියන් උදෙසා ගැයුණු එම ශිව ස්තෝත්‍රයත් එක්ක මම මේ කෙටි වීඩියෝ අවසන් කරනවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් සුරංජී හින්දි සර්ගම් කියන මගේ YouTube channel එකත් එක්ක ඔයාලා දිගටම එකතු වෙලා ඉඳීවි කියලා. සංගීතය, හින්දි භාෂාව, සිනමා ගීත, හින්දි සිනමාවෙන් සිංහල සිනමාවට අනුකරණය වෙච්ච අනුකරණ ගීත, අනුකාරක ගීත කියලා අපි කියනවා. නිවැරදිව හින්දි ගීතයක් වචන උච්චාරණය කළා අර්ථ අවබෝධයෙන් කොහොමද අපි ගායනා කරන්නේ කියන කාරණාව සහ ගායනයකදී අපි ඉදිරිපත් කිරීම කරනකොට ටෙක්නික්ස් හරියට යූස් කරලා අපි කොහොමද අලංකාර සහිතව ශ්‍රුති මත පිහිටලා තාල මත පිහිටලා
හැඟීම්බරව ගීතයක් කොහොමද අපි නිවැරදිව මයික්‍රොෆෝන් එක යූස් කරන හැටි ආදී කරුණු රාශියක් මේ YouTube channel එක හරහා මම ඉදිරියේදී ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන් නමස්තේ